සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔන්න අද අපි අලුත් වීඩියෝ එකක් ගෙනලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයාලට තියෙන සියලුම මේ ලොස්ට් වෙන ගැටලු ඔක්කොම ගැටලු ගැන හරියටම අපි විසඳුමක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා ගැන අපි මේ වගේ දැන් පොඩි බැලන්ස් එකක් දාගෙන ප්ලේ කරලා දවසට ගාණක් හොයාගන්නේ කොහොමද කියලා අපි අද කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලගේ බැලන්ස් එක දැන් ගොඩක් කට්ටියට මේකට ලොකුවට සල්ලි දාගන්න නෑ. ඒත් අර පොඩියට සල්ලි දාගෙන ගොඩක් ප්ලේ කරලා ඉවරලා ගොඩ ලොකු මුදලක් ලොස්ට් වෙනවා. ඉතින් මේකට විසඳුමක් වශයෙන් අපි අරන් ඇවිල්ලා තියෙනවා සුපිරි සිස්ටම් එකක්. ඉතින් ඔයාලා දැන් මෙහෙම ගේම් එකට ආවයින් පස්සේ ඔයා හිතන්න ඔයා එන්නේ ඇවියට එකට ඔයා එන්නේ ක්‍රෑෂ් එකට ඔයා චිකන් රෝඩ් එකට ඔයා ඇපල් එකට ඕන එකකට යනවනේ. ඕන කැමති එකකට ගිහිල්ලා ඔයාට ප්ලේ කරන්න පුළුවන්. ඔයා ප්ලේ කරලා ලොස්ට් වෙනවා නම් ඔයා මේ දාගන්න ඩිපොසිට් එකෙන් තේරුමක් නැහැනේ. ඉතින් අද අපි බලන්නේ කොහොමද කියලා මෙන්න මේ පොඩි ඩිපොසිට් එකකින් ඔයාගේ දවසේ ගාණ කවර් කරගන්න හැටි. කියන්නේ 2500ක් දාලා දවසට රුපියල් 1000ක් හදාගෙන අයින් වෙනවා කියන්නේ ඒක ආයේ සුපිරි වැඩක් නේ. ඔයාට එහෙම හැමදාම කරගන්න පුළුවන් නම් ඔයා ආයේ මේකෙන් සුපිරි ගේමක් ගැහුවා කියලා කියන්න පුළුවන්. ඉතින් අන්නේ විදියට ඔයාව ඒ හොඳ තැනකට ගේන්න තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද කියලා ඒ වැඩේ කරන්නේ. ඉතින් අපි මේකට කිසිම රුපියලක්වත් සතයක්වත් ඔයාලගෙන් අය කරන්නේ නැහැ. ඉතින් බලමු අපි කොහොමද කියලා කරන්නේ. ඉතින් බැලන්ස් එක මේ වෙනකොට 2500ක් තියෙනවා. ක්‍රෑෂ් ගේම් එක තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ ගේම් ප්ලේ කරද්දී අපි උදාහරණයක් වශයෙන් ගමු ක්‍රෑෂ් ගේම් එක. දැන් ක්‍රෑෂ් ගේම් එකේ ඔයාලට පේනවා ලොස්ට් යනවා වින් යනවා දෙකක් තියෙනවානේ. වැඩි හරියක් කියන්නේ ලොස්ට්. එතකොට වින් ටයිම් එකක් දෙන්නේ කලාතුරකින්. එතකොට මෙන්න මේ වින් ටයිම් එක හොයාගෙන අපි ප්ලේ කරොත් අපිට ගේමක් ගහගන්න පුළුවන්. ඉතින් මේවට ගැලපෙන ට්‍රික්ස් තියෙනවා. ඒ කියන්නේ ටයිම් ඇනලයිසින් කියලා කියන්නේ ඔය ගෲප් වල කට්ටිය VIP කියලා ගෲප් පටෝගෙන සිග්නල් දෙන කට්ටිය ඉන්නවනේ. අන්නේ වගේ දෙයක් තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලා ඒ වගේ සිග්නල් ගෲප් වලට අහු වෙනවා කියන්නේ ඒක බොරු වැඩක්. ඒක මොකද ඒ ටයිම් ඇනලයිසින් කියන්නේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. දැන් මං කියලා දෙන්නම් ඒ විදිහට කොහොමද කියලා. අපි මේ විදිහට හරියටම බලමු. දැන් ටයිම් එක 3:26යි. ඔන්න 3:26ට ඔඩ් එක 3 පන්නල කෑල්ලක් ගියා. හරිද? ඔඩ් එක 3 පන්නල කෑල්ලක් ගියා. දැන් මේක අපි ඇනලයිස් එකක් කරොත් අපි කොහේ හරි වා ලියා ගන්න නැත්නම් මතක තියාගන්න 3:26ට ගියයි කියලා ඔඩ් එක 3 පන්නල කෑල්ලක්. හරිද? දැන් ඔන්න 3 පන්නල 3:26ට ගියා නම් අපි ඕක කොහේ හරි ලියලා තියාගෙන ආයෙ අපි විනාඩි 3කින් එනවා. ආයෙ අපි විනාඩි 5කින් එනවා. අපි බලමු හරියටම. මම දැන් වීඩියෝ එකේ ටයිම් එක දික් වෙන නිසා මේක ඉක්මනට අපි වීඩියෝ එක ඉවර කරගන්න බලමු. දැන් 3:26ට ඔඩ් එක 3 පන්නල කෑල්ලක් කියන්නේ අපි බලනවා විනාඩි 3කින්. විනාඩි 3කින් ආයේ 3 පන්නල කෑල්ලක් යනවද? දැන් විනාඩි 5කින්ද 3 පන්නල කෑල්ලක් යන්නේ. අපි එන්නේ විදියට බලමු. කොහොමද දැන් 26 තවත් කෑල්ලක් ගියා. 26 ඔන්න 7-8 පන්නල කෑල්ලක් ගියා. එතකොට අපි බලමු විනාඩි 3කින් 3 පන්නල කෑල්ලක් යනවද? අපි මේක පැටර්න් එකක් හඳුනා ගන්න හදන්නේ. ඒ කියන්නේ විනාඩි 3න් 3ට එක පැටර්න් එකක්, විනාඩි 5න් 5ට එක පැටර්න් එකක්, විනාඩි 10න් 10ට එක පැටර්න් එකක්. මම විනාඩි 10න් 10 එක පෙන්වන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක දික් වෙනවා. විනාඩි 3න් 3 පැටර්න් එකයි, විනාඩි 5න් 5 පැටර්න් එකයි අපි බලමු. දැන් ටයිම් එක 3:27යි. අපි 3:29ට බලන්න ඕනේ ඔඩ් එක 3 පන්නල කෑල්ලක් කියනවද කියලා. ඒ නොගියොත් අපි බලන්න ඕනේ, ගියත් නොගියත් බලන්න ඕනේ විනාඩි 5කට පස්සේ. කියන්නේ 26නේ දැන් අපි ටයිම් එක ගත්තේ. 26 ලොකු කෑල්ලක් ගියා. අපි දැන් ගන්නේ ඒකට විනාඩි 5කට පස්සේ. එතකොට 31 විනාඩියත් අපි බලනවා යනවද කියලා. මේ විදියට දැන් අපි දෙකෙන් එක අනිවාර්යෙන්ම ඔඩ් එක 3 පන්නල 2:50 3:4 වගේ කෑල්ලක් අනිවාර්යෙන් යනවා. ඒ විනාඩිය ඇතුළත යනවා. ඉතින් මේකට දැන් අපි බෙට් කරලා බලමු කොහොමද කියලා. දැන් ඒක හරියටම ට්‍රික්ස් එක වැඩ කරනවද නැද්ද කියලා අපිට චෙක් කරගන්න පුළුවන්. එතකොට මේ පැයක් ඇතුළත මේ සිස්ටම් එක අපිට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හරියටම 3ට පටන් ගත්තා නම් හරියටම 3:1ට ලොකු කෑල්ලක් ගියා නම් ඔයාට බලන්න පුළුවන් 3:4 කෑල්ලක් යනවද 3:6 කෑල්ලක් යනවද කියලා. ඒ විදිහට බැලුවෙන් පස්සේ ඔයාට හොයාගන්න පුළුවන් මේ පැටර්න් එක වැඩ කරන්නේ
විනාඩි 3න් 3ටද විනාඩි 5න් 5ට කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් යන හැම හයියොට් කෑල්ලකටම පස්සේ ඒ වැඩ කරන්නේ දැන් විනාඩි 3න් 3ට වැඩ කරේ කියන්නේ විනාඩි 3න් 3ට මේ සිස්ටම් එක යූස් කරන්න. දැන් අපි බලමු. දැන් ඔන්න 29ට ළඟයි. මට හිතන විදිහට මේ බෙට් එක තමයි මේ 29ට සෙට් වෙන්නේ. මේකට අපි අර තප්පර ගානක් හරියටම බලාගන්න ඇප් එකක් දාගන්න ඕනේ. මම දාගෙන නෑ ඒක. ඊට පස්සේ බෙට් එකක් දැම්මා. ඒකෙන් අපි ඩබල් කරලා දාලා ඒක ප්‍රොෆිට් කරගත්තා. ඔන්න දැම්මා. ආයෙත් 32 විනාඩියට දැන් ළඟ නිසා මේකට බෙට් එක ප්ලේස් කරගන්නවා. එතකොට ඔව් 32 විනාඩිය වෙන්න ළඟයි. මම එක බෙට් එකක් ගලව ගන්නවා. දැන් අනිත් එකත් ගලව ගන්නවා. හරි. එතකොට දැන් මේ වෙනකොට අපි රුපියල් 650ක් වෙලි ඉවරයි. ඉතින් අර මම කියපු ට්‍රික් එකෙන් තමයි මේ විදියට බැලන්ස් එක අපි අප් කරේ. දැන් මේක තව ප්ලේ කරොත් මේ විදියටම මං එක දෙයක් සජෙස්ට් කරන්නම්. මේ විදියට එක පැටර්න් එකකට, ඒ කියන්නේ දැන් හයියොඩ් එකක් ගියයි කියලා දැන් 3 විනාඩිය හයියොඩ් එකක් ගියා නම් ඊට පස්සේ ඔයාලා ආය 6 විනාඩිය එකක්. ඒ කියන්නේ ඔයාලා මේක හරියටම බලන්න ඕනේ කොයි විනාඩියද. විනාඩි 3න් 3ට වැඩ කරන්නේ, විනාඩි 4න් 4ටද, විනාඩි 5න් 5ටද, විනාඩි 6න් 6ටද. අන්න එහෙම පොඩ්ඩක් බලන්න කොයි විදියටද මේ පැටර්න් එක යන්නේ කියලා. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒ විදියට පැටර්න් එක වැඩ කරන ටයිම් එක බලලා ඒ වගේ සෙට් දෙකක් ගහගන්න. ඊට පස්සේ අයින් වෙලා ආයෙ පැය භාගයකින් වගේ ඇවිල්ලා ආයෙ ඒ විදියට ඇනලයිස් කරලා ආයෙ දෙකක් ගහගන්න, බෙඩ් දෙකක් ගහගන්න, වින් දෙකක් ඒ විදියට ගහගෙන ෂේප් එකේ දවසට 1000ක් හදාගෙන 2500ක් දාලා 1000ක් හදාගෙන අයින් වෙන්න පුළුවන්. ඉතින් මේ සයිට් වල තියෙන සියලුම ප්‍රශ්න සිග්නල් දැන් ඔයාලට තියෙන ඔක්කොම ප්‍රශ්න, ඩිපොසිට් විත්ඩ්‍රෝවල් ගැටලු, account වල තියෙන ප්‍රශ්න, සල්ලි බ්ලොක් වෙනවා, ඒ ඔක්කොටම විසඳුම් ගන්න අපි WhatsApp group එකක් හදලා තියෙනවා. group එකේ link එක description එකේ comment box එකේ දාලා තියෙනවා. ඒ group එකට හැමෝම අනිවාර්යෙන් එන්න. ඒක ගොඩාක් වැදගත් වෙන group එකක්. මොකද ඒකේ signal, aviator signal, 1xbet, 888 stars, crash game signal, mailbet ඔය site තුනේම 1xbet, 888 mailbet ඔය site තුනේම deposit withdrawal වල ඔයාලට ඒ group එකට එකතු වෙලා විශ්වාසවන්තව කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට ගැටලුත් ඒ group එකේ විසඳනවා. ඒක ඇඩ්මින්ලට මැසේජ් දාන්න. ඒ කට්ටියට කියලා ඔයාලගේ ගැටලු ඔක්කොම විසඳ ගන්න පුළුවන්. ඒ වගේම ඩිපොසිට් විත්ඩ්‍රෝවල් කරගන්නත් ඔය සයිට් තුනේම ඕනම ගාන කෝටි ගානක ඩිපොසිට් එකක් විත්ඩ්‍රෝවල් එකක් වුණත් කරගන්න ඔය group එකේ ඇඩ්මින්ලට මැසේජ් දාන්න. ඔයාලට ඇඩ්මින් ලහරහා ඩිපොසිට් විත්ඩ්‍රෝවල් කරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි දැන් account වල එන ගැටලු වලටත් ඒ කට්ටියට මැසේජ් දාන්න. ඒ කට්ටිය ඒ වගේම තමයි ඔය group වල යන සිග්නල් සර්විස් එකක් අපේ group එකෙත් free. ඒ කියන්නේ සල්ලි ගන්න නැහැ. ඔය කට්ටියට ගේමක් ගහ ගන්න පුළුවන් ඇවිල්ලා. ඕනම ප්‍රශ්නයක්, සිග්නල් ගැන ඕනම ප්‍රශ්නයක්, ඔයාලා මේ සයිට් වල තියෙන ඕනම ප්‍රශ්නයක් අහන්න හැම ප්‍රශ්නයකටම උත්තර අපි ළඟ තියෙනවා. ওই group එකේ ඇඩ්මින්ලට මැසේජ් දාන්න. මේ වගේ ට්‍රික්ස් අපි මේ group වලට දාන්න. අනන්තවත් දාන්න. මේ ට්‍රික්ස් බල්ලි කරලා ඔය කට්ටියට ගේමක් ගහ ගන්න පුළුවන්. එතකොට මේ වගේ සයිට් වල අද දවසේ වැඩ කරන පැටර්න් එක මොකක්ද? ඒ වගේ කියලා ඒවත් ඔය කට්ටියට ওই group එකේ අප්ඩේට් කරනවා. ඒවත් බලලා ඔයාලට ඇනලයිස් කරලා ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් මේ group වලට join වෙන්න. අනිවාර්යෙන් join වෙන්න. join වෙලා ගේමක් ගහ ගන්න පුළුවන්. deposit withdrawal වලටත්
හොර බොරු නැතුව විශ්වාසයෙන් කරගන්න සුපිරි ඒජන්ට් කෙනෙක් ඉන්නේ අපි ළඟ. ඒකින් හින්දා ওই ගෲප් එකට ජොයින් වෙලා එයාගේ හරහා ඩිපොසිට් විත්ඩ්‍රෝවල් ටික කරගන්න. ඒ වගේම account එකක් හදන්න දන්නේ නැත්නම් ඒවත් ඔය ඇඩ්මින්ලට මෙසේජ් දාන්න. ඒ කට්ටිය කෝල් එකක් කරන් උනත් කියා දෙයි. ඒකින් හින්දා ওই ගෲප් වලට අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.